ආයිබෝවන් හැමෝටම අද අපි භාගි ටිප්ස් YouTube channel එකෙන් කතා කරන්න යන්නේ හාල් පිළිබඳව. අතීතයේ වගේ නෙමෙයි වර්තමානයේ නම් හාල් ශාකයේ හාල් ගෙඩි දකින්නත් දුර්ලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. හාල් ගෙඩිවල පිටත පොත්ත ඉවත් කර අතීතයේ පන්මල්ලක දාලා ගැට ගහලා ජලය ගලා යන තැනක දිනක් දෙකක් තියලා තමයි තිත්ත යැවීම සිදු කරලා තියෙන්නේ. නමුත් එසේ කරන්න ඕනේ නැහැ. ගාගත්ත හාල් ග්‍රේටර් එකකින් අපිට ගා ගන්න පුළුවන් හාල් ගෙඩිය ඊට පස්සේ පිරිසුදු රෙදි කඩක පොට්ටනියක් වගේ ඔතලා වතුර භාජනයක දාලා විනාඩි 45ක් පැයක් විතර තිබ්බම හොඳටම ඇති තිත්ත ඉවත් වෙනවා හොඳින්ම. එහෙම තියෙනකොට ඒ වතුර භාජනයේ වතුර දෙතුන් පාරක් මාරු කරාම හොඳින් තිත්ත ඉවත් කරගන්න පුළුවන්. මේ බලන්නකො මෙතන තියෙන්නේ පොත්ත ඉවත් කරගත්ත හාල් ගෙඩියක්. මේක තමයි අපි ග්‍රේටර් එකකින් ගාලා කෑම හදාගන්න පාවිච්චි කරන්නේ තිත්ත ඉවත් කරගෙන. ඔයාලා ගොඩක් දන්න කෑම ಜಾති ගොඩක් හදාගන්න පුළුවන් මේ හාල් පිටි යොදාගෙනත්. හාල් වලින් හාල් පිට්ටු, හාල් අලුවා, වැලි තලප, හාල් හැලප, හාල් කැඳ, හාල් පුඩින්, හාල් කැවුම් වගේ ගොඩක් දේවල් හදාගන්න පුළුවන්. අද අපි හදාගන්න යන්නේ නම් හාල් පිට්ටු සහ හාල් රොටි. මේකත් වෙන පිට්ටු හදනවා වගේම තමයි හදාගන්න තියෙන්නේ. මුලින්ම අපි මේ විදියට පොත්ත ඉවත් කරගෙන පිරිසිදු කරගත් හාල් ගෙඩිය ග්‍රේටර් එකකින් ගා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකේ තිත්ත ඉවත් වෙන්න පොට්ටනියක් වගේ පිරිසිදු රෙදි කෑල්ලකින් පොට්ටනියක බැඳලා වතුර භාජනයක දාලා ටික වෙලාවක් තියන්න ඕන. විනාඩි 45ක් විතර වතුර දෙපාරක් තුන් පාරක් මාරු කරලා තිත්ත ඉවත් කරගන්න තියන්න ඕනේ. ඔයා සමහර විට හාල් ආහාරයට අරගෙනත් ඇති. සමහර අය හාල් පිළිබඳව දන්නවත් නැතුව ඇති. හාල් පිළිබඳව දන්න නොදන්න හැමෝම හාල් වල ගුණ පිළිබඳව නම් එච්චරම දන්නේ නැතුව ඇති. එහෙනම් අපි හාල් වල වටිනාකම හාල් ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන දේවල් පිළිබඳව පොඩ්ඩක් දැනගමු. ප්‍රෝටීන්, khනිජ ලවණ, පිෂ්ඨය, කාබෝහයිඩ්‍රේට් හාල් වල අන්තර්ගත පෝෂක වෙනවා. දියවැඩියාව පාලනය කර හෘද රෝග සුව කිරීමට ගුණදායක හාල් කොලෙස්ටරෝල් රෝගීන් සඳහාද ඉතාමත් ගුණදායකයි. ඒ වගේම තමයි අර්ශස් රෝගීන් සඳහාද ગેස්ට්‍රයිටිස් රෝගය සුව කිරීම සඳහාද හාල් ගුණදායක බව හොයාගෙන තියෙනවා. හාල් වලින් හදන ආහාර පාන කිරිදෙන මව්වරුන්ට, ගර්භණී මව්වරුන්ටත් ඉතාමත් ගුණදායකයි කියලා පැවසෙනවා. ශක්තිය වඩවන ජව සම්පන්න ආහාරයක් ලෙස තමයි හාල් සලකන්නේ. මේ වගේ ගොඩක් ගුණ තියෙන හාල් වලින් හැදෙන අපේ හාල් පිට්ටුව දැන් හැදෙන ගමන් තමයි තියෙන්නේ. පොට්ටනියක බැඳලා තිත් ඉවත් කරගත්ත හාල් වලට පොල්, ලුණු සාමාන්‍ය විදිහට පිට්ටුවක් හදනවා වගේම අනිත් පිටිත් එකතු කරලා තමයි අපි මේ පිට්ටුව හදාගන්නේ. අපි හාල් එකතු කරගෙන හදාගත්ත මේ පිට්ටුව කඩපින්මේ තමයි තඹ ගන්න යන්නේ. වතුර එක රත් වෙලා පිට්ටුව තැම්බෙන්න විනාඩි 40ක් 45ක් වගේ කාලයක් ගත වෙනවා. අපි සාමාන්‍යයෙන් හදාගන්න පිට්ටු වලට වඩා මේ හාල් එකතු කරලා හදාගන්න පිට්ටු එක හරිම රසයි. ඒ වගේම අමුතුම සුවඳක් තියෙනවා මේ හාල් පිට්ටු එකේ. කිරි හොදි සීනි වගේ දෙයක් එක්ක අනිත් පිට්ටු වගේම අපිට මේ හාල් පිට්ටුවත් ආහාරයට ගන්න පුළුවන්. හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න අමතක කරන්න එපා. හාල් කියන දේ අවුරුද්ද පුරාම හොයාගන්න නැහැ. මොකද හාල් හැදෙන්නේ අවුරුද්දේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ මාසවල. ඒ කාලෙට තමයි අපිට හාල් හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ අවුරුද්දේ නම් දැන් හාල් වාරය ඉවර වෙලා තියෙන්නේ. ලබන අවුරුද්දේ හාල් හොයාගෙන මේ වගේ රසවත් කෑම හදාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.